Good morning. ඔයාලට කොහොමද? අද අපි යනවා වෙනස් ගමනක්. දැන් අපි ඉන්නේ ගල්ගම ස්ටේෂන් එකේ. 2000කින් අද අපි 5 දිනක් ඉදිරිපාදකින් සර්වයි වෙන්න තමයි හදන්නේ. ටිකට් පහක් ගත්තා. සෙකන්ඩ් ක්ලාස් ගත්තා. එකක් 400ක් වුණා. ගල්ගම පොල්ගහලට. අපි ගමනක් යන්න හිටියොත් කොහොමයි? අද ට්‍රේන් එකක් තරක්කුයි. ඔයත් රසිකිරි පාසුකම් හොයන යාළුවා. අපි සෙකන්ඩ් ක්ලාස් ටිකට් ගත්තේ ඔය යන්නේ තර්ඩ් ක්ලාස්. අද අපිත් එක්ක ඉන්න මාලින් ඉන්න. අපි සින්ද කියව යාළුවෝ ඉන්නවා. තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ පොල්ගහලට යාළුවේ දැන් හැටන් කෝච්චි එකක ඉන්න ඕනේ. එහා පැත්තේ ඉන්නවා ඊට. 9:58ලු පොල්ගහල ඉඳන් හැටන් වල ට්‍රේන් එකේ තියෙනවා. පොල්ගහල ඉඳන් හැටන් වලට අපි ටිකට් පහක් ගත්තා. ඒ ටිකට් එක 450ක් වුණා. අපි ගෙදරින් එනකොට දවල්ට කන්න පාන් අරන් ආවා. මේ ඉන්නේ අපේ පිට කන යාළුවෝ. කරාට කියන්න ඕනේ. අපි ට්‍රේන් දෙකේම ගත්තා සෙකන්ඩ් ක්ලාස් ටිකට්. ඔයාලා ෆස්ට් ක්ලාස් ගන්න ඕන තව ටිකක් ගණන් වැඩි වෙයි. තර්ඩ් ක්ලාස් යනවා තව ටිකක් ගණන් අඩු වෙයි.
ගාඩන් වලින් බෑලා නල්ලකන්දි බස් එකට නැංගා. නල්ලකන්දි බස් එක ස්ටේෂන් එක ගාව තමයි නවත්තලා තියෙන්නේ. මොනවද දැන් නල්ලකන්දියට එක්කෙනෙක් රුපියල් 192ක් වුණා. අපි ටිකට් 5ක් ගත්තා. ඉතින් සිරිපා කරනවා ගමන සුන්දර වන්දනා ගමන. ඒක නිසා ගමන බක්කින් යන්න ඕන. මේ අයිටම් එකෙන් අපි 5ක් ගත්තා. එකක් 210ක් වුණා. අපි සිරිපාදේ කරුණා කරන්න ගන්නකොට වහින්න එක. සිරිපාදේනකොට ඉස්සල්ලාම කට්ටියට කියන කෝඩුකාරයෝ කියලා. ඒ කට්ටියනකොට කෝඩුකාරය චාරිත්‍ර ගොඩක් ඒවා කරන්න ඕනේ. අද මාත් එක්ක ඉන්න කෝඩුකාරයෝ 3 දෙනෙක් ඉන්නවා. ඔයාලට කියන්න බැරුණා. අපි පල්ලෙහෙන් බයිට් පැකට් 5කුත් ගත්තා. එකක් 100යි. සහන කලා ඔයාලා මෙතන යනකොට සමා එකක් බීලම යන්න. මොකද උඩට පට්ට සීතලයි. සෙමට එහෙමත් හොඳයි. කෝඩුකාරය මෙතෙන් තමයි කෝඩු පඳුරු බඳින්නේ. මෙතනින් කෝඩුකාරයන්ට පඳුරක් දෙනවා. සමහර කට්ටිය උඩින් බැඳලා යනවා. සමහරු අය පල්ලෙහාට ගිහලා මෙතනින් බැඳලා යනවා. අද මාත් එක්ක ඉන්නවා සින්දු කියප එකයි ඉන්නවා. කන්දට කියප එකයි ඉන්නවා. ඉස්කෝලේ දීවර යාළුවා ඉන්නවා. අපි දැන් ඉන්නේ රතු පාලම ගාව. මේ රතු පාලම කියන්නේ රතු පාට ගාලා හින්දා. අපි සාරයට 5ක් ගත්තා. එකක් 100යි. පහට 500ක් වුණා. අපි කෝපි 5ක් ගත්තා. එකක් 150ක් වුණා. අපිත් එක්ක ආපු කෝඩුකාරයෝ ටික ඔයාලා දන්නවද මෙතනට ඉදිකඩු පාන කියන්නේ ඇයි කියලා? බුදුරජාණන් වහන්සේ ලංකාවට 3 වෙනි පාරට වැඩම කරාට පස්සේ උන්වහන්සේගේ සිවුර ඉරලා තියෙනවා. උන්වහන්සේ සිවුර මහගෙන තියෙන්නේ මේ ස්ථානේ. ඒකයි මෙතන ඉදිකඩු පාන කියන්නේ.
අපි පූජා කරන්න මල් 5ක් ගත්තා. එක මලක් 100ක් වුණා, මල් පාට 500ක් වුණා. අපි මොකද බොන්න රෙඩ් බුල් එකක් ගත්තා. රෙඩ් බුල් එකේ 200ක් වුණා. ගෝලට අපි පල්ලෙහාට බහිනකොට පට්ටම් බඩගින්. ඉදිකොට පාන ගාවෙන් අපි රොටි ගියා. ඊට පස්සේ පල්ලෙහාට බහිලා නල්ල තන්නින් ගියා. ඔක්කොම බජට් එක 3750. ට එනකොට ගමන් ගියදම රුපියල් 5000ක් ගියා. අපිට 20000න් 1540ක් ඉතුරුණා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.